ඉතින් කොහොමද හැමෝටම මේ මගේ ෆ්ලුයිඩ් සිම් ෆෙස්ටෝ ෆ්ලුයිඩ් සිම් සොෆ්ට්වෙයාර් එක යූස් කරලා කරන ටියුටෝරියල් එක පළවෙනි වීඩියෝ එක. ඉතින් මුලින්ම මම අද කියලා දෙන්න යන්නේ ඩිරෙක්ට් කන්ට්‍රෝල් සර්කිට් සහ ඉන්ඩිරෙක්ට් කන්ට්‍රෝල් සර්කිට් කියන්නේ. ඒක මම නියුමැටික් ඉලෙක්ට්‍රොමැටික් දෙකම පාවිච්චි කරලා ඔයාලට කියලා දෙනවා. හරි. වැඩි කතා නැතුව අපි ෆුලි නියුමැටික් ඩිරෙක්ට් කන්ට්‍රෝල් සර්කිට් එකක් ඩිසයින් කරගමු. ඒ සඳහා අපිට ඕන කරනවා සිංගල් ඇක්ටින් සිලින්ඩර් එක, නැත්නම් සිංගල් ඇක්ටින් ඇක්චුවේටර් එක. ඊට පස්සේ අපිට වැල්ලයක් ඕන කරනවා. ඒක මම 3x2 වැල්ලයක් ගන්නවා. ඊට පස්සේ pneumatic power supply එකක් ඕන. pneumatic supply එකක් ඕන. හරි. මම මේ වැල් එක මේ විදිහට ඩිසයින් කරගන්නම්. මේ වැල් එක ඔපරේට් කරන්න පුෂ් බටන් එකක් හරි මොකක් හරි අපිට ඕනනේ. ඒක මම මේකට ගන්නවා පුෂ් බටන් එක. ඊට පස්සේ මේ වැල් එක ඔටෝමැටිකලි රිවර්ස් වෙනවා නම් මේ ස්පෙක්ට්‍රම් වැල් එකක් දාගන්නවා. ඊට පස්සේ මේ හරියේ මේ විදියට අපි මේ වැල් එකට අපිට ඕන විදියට ඩිසයින් කරගන්න ඕන. ඊට පස්සේ දැන් මෙතන මේ කම්ප්‍රෙසර් එකකින් එන සිම්බල් එක තමයි මේ තියෙන්නේ. තව මෙහිම සිම්බල් තියෙනවා. ඊට පස්සේ FRL යුනිට් එක සර්විස් නැත්නම් එයා සර්විස් යුනිට් එක තියෙනවා. මේ හරිය එයා සර්විස් යුනිට් එකේ සිම්බල් එක තියෙන අපිට මේ හතරෙන් ඕන එකක් ගන්න පුළුවන්. හරි. දැන් මම මෙතන pneumatic supply එක වැල් එකට දෙනවා. ඊට පස්සේ වැල් එකකින් දැන් මෙතන ඒක දෙන්නේ මෙතන අංක 1 නම්බර් කරලා තියෙනවානේ අංක 1ට. 3 කියන්නේ exhaust post එක, 2 කියන්නේ output එක. මේ output එක තමයි අපි pneumatic actuator එකට දෙන්නේ. හරි. මේ කොහොමද ඔපරේට් කරන්න කියලා දැන් අපි බලමු. එතන අපිට මේ විදිහට අයිකන් එකක් තියෙනවා. එයා පුෂ් කරාට පස්සේ මේ අපිට පුෂ් බටන් එක පුෂ් කරන්නයි තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට pneumatic actuator forward වෙනවා. අපි පුෂ් බටන් එක අතහැරියාම රිවර්ස් වෙනවා. forward reverse මෙන්න විදිහට එනවා. මේ අපි ඩිසයින් කරේ pneumatic direct circuit එක. direct control circuit එක. අපි දැන් මේ actuator එක electrically කොහොමද actuate කරන්න කියන එක බලන්න යනවා. ඒ සඳහා අපිට ඕන කරනවා මෙහෙම 24 power source එකක් ඕන කරනවා. 24 ground. ඊට පස්සේ අපිට ඕනේ push button එකක් මෙන්න මෙයා වෙනුවට. මම මේ විදිහට normally open push button එකක් ගන්නවා. එයා මෙයාට connect කරනවා 24 supply එකට. ඊට පස්සේ මෙයාව වැඩ කරන්න නම් අපිට මේ push button එක අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ඉතින් අපි ආව අයින් කරලා මෙන්න මේ හැටි තියෙනවා solenoid එක අයි ගන්න. අන්න ඒක දාලා select කරගන්නවා. ඊට පස්සේ අපිට මේ හැටි solenoid වැල් එකට ගන්න solenoid icon එක symbol එකක් තියෙනවා. ඒ solenoid එක symbol එක අරගෙන එයාව connect කරගන්නවා direct. මෙන්න මෙහෙම push button එකටයි ground එකටයි. ඊපස්සේ අපි එයාව නම් කරගන්න ඕනේ. මම මේකට දෙන්නම් y0 කියලා. ඊට පස්සේ ඒකත් එක්ක මෙයානේ එක්ක මේ තමයි මෙයා. ඉතින් ඒ හින්දා අපි මෙයාවත් නම් කරගන්න ඕනේ y0 විදිහට. හරි. දැන් අපි මෙයාව ප්ලේ කරලා බලමු, සිමුලේට් කරලා බලමු. හරි. දැන් ඔයාලට තේරෙන්නේ නැති
නියමැටික් කොන්ට්‍රෝල් විතරක් කරනවා නම් අපි මේ පුෂ් බටන් එකක් දාලා තමයි මේක ඔපරේට් කරන්නේ. ඒත් එක්කම අපිට ඉලෙක්ට්‍රිකල් පවර් සෝස් එකක් මගින් මේ වැල් එක ඇක්ටිවේට් කරන්න ඕන වෙනවා නම් අපිට සොලනොයිඩ් ඩයල් එකක් දාලා ඊට පස්සේ ඒ විදිහට පුෂ් බටන් එකක් දාලා අපිට ඒක ඇක්ටිවේට් කරගන්න විදිහට හදා ගන්න පුළුවන්. මේක තමයි සරලම සර්කිට් ඉලෙක්ට්‍රොනියමැටික් and නියුට්‍රොනියමැටික් වල තියෙන බේසික්ම සර්කිට් එක. හරි. ඊට පස්සේ ඉන්ඩිරෙක්ට් කන්ට්‍රෝල් සර්කිට් එකට යන්න. ඒ සඳහා ඉන්ඩිරෙක්ට් කියලා කියන්නේ දැන් මෙයාව අපි කෙලින්ම පුෂ් බටන් එකක් කරා ඇක්ටිවේට් කරන එකනේ. අපිට එතකොට පුෂ් බටන් එකක් කරා කෙලින්ම ඇක්ටිවේට් කරන්න නැතුව අපි කන්ටැක්ට් පොයින්ට් එකක් දාලා රිලේ අපි ඒක කොහොමද ඩිසයින් කරගන්නේ කියලා බලමු. එතකොට මට මෙයාව අයින් කරනවා. ඒ වෙනුවට මම මුලින්ම රිලේ මෙතන තියෙන රිලේ සිම්බල් එක රිලේ සිම්බල් එක ඒ රිලේ එකක් ගන්න. එයාව කවුන්ට් කරනවා. ඊපස්සේ එයාව නම් කරනවා K0 කියලා. ඊට පස්සේ අපි බලමු මෙයාව සිමුලේට් කරලා. මොකද වෙන්නේ? රිලේ එක නම් ඔන්න වෙනවා. හැබැයි මෙයාව ඇක්ටිවේට් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට කරන්න සිද්ධ වෙනවා මේ රිලේ එකේම normally open contact point එකක් ගන්න. මේ විදිහට අරගෙන අපි ආවත් නම් කරගන්න ඕනේ K1 කියලා. sorry K0 කියලා. නම් කරගන්න. ඒ නම් කරලා ඊට පස්සේ අර සොලනොයිඩ් එක අපි ආයේ සොලනොයිඩ් එකක් දානවා. සොලනොයිඩ් එකක් දාගන්න ඕනේ. මෙන්න මේ සොලනොයිඩ් එක අපි මෙතනින් දාගන්න ඕනේ. ඒ රිලේ එක හරහා සොලනොයිඩ් එක ඇක්ටිවේට් වෙන විදිහට. ඊපස්සේ අපි එයාවත් නම් කරගමු. Y0 කියලා. හරි. දැන් අපි බලමු මේ පුෂ් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ කොහොමද මෙයාව ඔපරේට් වෙන්නේ කියන එක. පුෂ් බටන් එක ප්‍රෙස් කරාම මේ විදිහට ඉන්ඩිරෙක්ට් කියන්නේ කෙලින්ම මෙයාව මේ හරහා පුෂ් බටන් එක ගමු කෙලින්ම මෙයාව ඔපරේට් වෙන්නේ නැතුව රිලේ එකක් කරහා කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඒකට තමයි අපි ඉන්ඩිරෙක්ට් කන්ට්‍රෝල් සර්කිට් එකක් කියලා කියන්නේ. ඔයාලට තේරෙන්නේ නැති කොහොමද වැඩ කරන්නේ කියලා මේක. හරි. මේ තමයි බේසික්ම නියුමැටික් and ඉලෙක්ට්‍රොනියමැටික් කන්ට්‍රෝල් සර්කිට් දෙක. ඩිරෙක්ට් and ඉන්ඩිරෙක්ට්. මට තේරෙන විදිහට තමයි ඔයාලට මම මේක ඉක්‍රම කරගෙන යන්නේ. එතකොට මොන හරි අඩුපාඩු තියෙන පුළුවන් මම කියලා දෙන්න තේරෙන්නේ තියෙන්න පුළුවන්. ඒ වුණාට පොඩ්ඩක් ඔයාලත් මේක ප්‍රැක්ටිස් කරොත් ඔයාලට පොඩ්ඩක් ඒ කියන්නේ ඔයාලා ප්‍රැක්ටිස් කරොත් ඔයාලට තේරෙයි කොහොමද මේක කරන්නේ කියලා. එතකොට ඔයාලට අයිඩියා එකක් එයි කොහොමද මේක වැඩ කරන්නේ කියන එක. මේ software එකත් එක්ක වැඩ කරන්නේ කියන එක. හරි. ඊළඟ දවසේ අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් එන හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පොඩ්ඩක් try කරලා බලන්න කොහොමද ඩිසයින් එකක් කරගන්නේ කියලා. හරි එහෙනම් හැමෝටම ජය වේවා.